ආයිබෝවන් අප සියලු දෙනාගේම වාසනාවන්ත ජීවිත තවත් වාසනාවන්ත වන සුබම සුබ දවසක් වෙන්න කියලා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අප ජීවත් වෙන මේ ලෝකය අප විසින්ම නිර්මාණය කරගන්නා ලද දෙයකි. මේ ලැබුණු ජීවිතය මේ ලෝකේ කිසිම තැනක ලියවිලා තියෙන දෙයක් නෙවෙයි. ජීවිතය කියන්නේ තවදුරටත් දෛවේද නෙවෙයි. අපගේ මෙම ජීවිතය අප විසින්ම වෙනස් කරගන්න පුළුවන් බව ඔබ දන්නවද? විශ්ව ආකර්ෂණ නීතිය. එහෙමත් නැතිනම් law of attraction. ඔබ මේ පිළිබඳව අහලා ඇති. නැතිනම් The Secret film එක බලලා ඇති. එහෙමත් නැතිනම් 2006 දී රොන්ඩා බ්‍රයන් විසින් රචනා කරන ලද The Secret පොත කියවලා ඇති. ඉතින් මොකද්ද මේ law of attraction? එහෙමත් නැත්නම් ආකර්ෂණ නීතිය කියන්නේ? මේ ආකර්ෂණ නීතිය කියන සංකල්පය දාර්ශනික සංකල්පයක් වන අතර එමගින් පුද්ගලයින්ට ඔවුන්ගේ සිතුවිලි, විශ්වාසයන් සහ හැඟීම් හරහා ධනාත්මක හෝ ඍණාත්මක අත්දැකීම් ඔවුන්ගේ ජීවිතයට ආකර්ෂණය කරගත හැකි සංකල්පයකි. law of attraction යන සංකල්පය මෑත වසරවලදී විශාල ජනප්‍රියත්වයක් ලබාගෙන තියෙනවා. එනම් තමන්ට අවශ්‍ය දේවල් ඉතාමත් ඉක්මනින් තමන් වෙත ආකර්ෂණය කර ගැනීමේ උනන්දුව නිසායි. ආකර්ෂණ නීතිය යන විශ්වීය මූලධර්මය මූලික පදනම වන්නේ අපගේ සිතුවිලි සහ හැඟීම් අපගේ යථාර්ථය හැඩගස්වා ගැනීමට බලයක් ඇති කිරීමයි. ආකර්ෂණ නීතිය යන සංකල්පය සංකීර්ණ ඉන්ද්‍රජාලික චාරිත්‍රයක් හෝ අද්භූත පෞරාණික රහසක් නෙවෙයි. එය ඉතාමත් සරල ප්‍රායෝගික විශ්මයජනක ධනාත්මක සංකල්පයක්. අති සාර්ථක චීන කැනේඩියානු ව්‍යාපාරිකයෙකු වන ඩැනියල් ලොක් එක තැනකදී කියනවා law of attraction මේ විශ්වයේ ආකර්ෂණ නීතිය සර් අයිසෙක් නිව්ටන් විසින් හොයාගනු ලැබූ ග්‍රැවිටි එහෙමත් නැතිනම් ගුරුත්වාකර්ෂණය වගේලු. හිතන්න ඔබ යමක් අහස දෙසට විසි කරන විට එය බිමට වැටෙනවා. ඔබ විශ්වාස කළත් නැතත් ඒක සත්‍යයක්. අප සිතන පතන දේවල් ළඟා කරගන්න තිබෙනවා නම් අපට ඒ තරම් සතුටක් නැතිවී නේද? අපි යම්කිසි දෙයක් පිළිබඳව ධනාත්මක සිතන්න එම සිතුවිලි ධනාත්මක ලෙස ඔබගේ ජීවිතයට ආකර්ෂණය වෙනවා. මොහොතකට සිතන්න ඔයා ආසම කරන කාර් එකක් ගැනීමට මනසින් සිහින මවනවා කියලා. ඉතින් ඔබ යන තැන එම කාර් එක නේද පේන්නේ? ඔබ හිතන්නේවත් නැති දවසක ඔබ හිතන්නේවත් නැති තැනකදී ඔබට එම කාර් එක දකින්න ඇති. ඉතින් එවිට ඔබට ඒ පිළිබඳව සතුටක් දැනෙනව නේද? එම කාර් එක ගැනීමේ ආශාව ඔයාගේ මනසට ඇඟට තදින්ම කාවැදිලායි තියෙන්නේ. ඔබට මේ අත්දැකීම අනිවාර්යෙන්ම ඇති. ඉතින් ඔයා ફોකස් කරපු දේ තමයි ඔබට එමගින් පේන්නේ. ඔබ ඒ මනසින් දැකපු දේ තමයි ඔබට එම මොහොතේ ආකර්ෂණය කරන්නේ. මම දැන් තවත් උදාහරණයක් කියන්නම්. ඔබ කාලයක් තිස්සේ හොඳ වැටුපක් ලැබෙන ගෞරවාන්විත උසස් රැකියාවක් ලබා ගැනීමට මනසින් සිහින දකිනවා ඇති. දැකලා ඇති. එලෙසම සමහර විට ඔබට එම රැකියාව දැනටමත් ලැබී ඔබ ඉතාමත් ආශාවෙන් එම රැකියාව කරනවා ඇති. එලෙස ලැබිලා නැත්නම් දුක් වෙන්න එපා. එය ඉතාමත් ඉක්මනින් ඔබට ලැබෙනවා නොඅනුමානයි. මෙම විශ්ව ශක්තිය උපයෝගී කරගෙන ඔබගේ ඉදිරි අනාගතයේ සිතූ පැතූ දේ ළඟා කර ගැනීමට ඔබගේ ඉලක්කයන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනවා. එය ඉතාමත් සරල ක්‍රමයක්. ඔබට මේ ජීවිතයේදී ලැබෙන නොලැබෙන සෑම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. තමන් ළඟ තිබෙන දෙයට ස්තුතිවන්ත වෙන්න. අපගේ පෙනීම ලබා දෙන අපගේ ඇස්වලට අපට හොඳ නරක දෙකම ඇහෙන මේ කන් දෙකට ස්තුතිවන්ත වෙන්න. මොකද මේ අවස්ථාව නොලැබෙන අය මේ ලෝකෙ කොහේ හෝ සිටිනවා ඇති. මේ ජීවිතයට අපට හුස්ම දෙන වාතයට ස්තුතිවන්ත වෙන්න. ඔබට සැප පහසුට නිදා ගැනීමට ලැබෙන ඇඳට ස්තුතිවන්ත වෙන්න. යම් වෙලාවකදී සිතට කම්පා ඇතිවෙන දෙයක් සිදු වෙනවා නම් එයටද ස්තුතිවන්ත වෙන්න. එවිට ඔබ සිතන පතන සියලුම දේවල් ඒ ආකාරයෙන්ම ඔබට ලැබෙනවා නොඅනුමානයි. මම මේ කියපු දේවල් ඉතාමත් හොඳින් පැහැදිලි වුණා කියලා මම හිතනවා. මේ වීඩියෝ එකෙන් මම කතා කරේ ආකර්ෂණ නීතියේ ඉතා ස්වල්පයක් පමණයි. මේ පිළිබඳ වැඩිදුරටත් ඉදිරි වීඩියෝ වලදී මම කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබට මේ පිළිබඳව යම් අදහසක් හෝ ගැටලුකාරී තත්ත්වයක් ඇත්නම් පහලින් කමෙන්ට් කරන්න. ඔබ සියලු දෙනාටම විශ්ව මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේවා. තෙරුවන් සරණයි.